ඉතිං පෙරහැරට එන ජනතාව පෙරහැර දෙපස ඉඳගෙන හරිම ලස්සනට මේ අලියත්තු පෙරහැරේ යන ආකාරය දිහා දකිනවා බලනවා. නමුත් චානක මහත්මයා අඳුරු යුගයකට අපේ මේ හීලේ අලියත්තුන්ගේ සම්පත දැන් අඳුරු යුගයකට ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර සබරගමු සමන්දේවාලේ අලියත්තු 60කට ආසන්න ප්‍රමාණයක්ම ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට බොහොම අතලොස්සක් මේ හීලා අලියත්තු පරපුරට ශාල තර්ජනයක් වෙලා තියෙනවා. එක එක රාජ්‍ය නොවන සංවිධාන විවිධ බලපෑම් එල්ල කරනවා මේ ශේස්ත්‍රයට. අපේ මහත්තයා අපි මේ සංස්කෘතියක් රැකගත්තොත් තමයි අපේ රටට අභිමානයක් සහ ගෞරවයක් තියෙන්නේ. ලෝකේ අනිත් රටවල් දිහා බැලුවට පස්සේ මේ අලියත්තුන්ගෙන් විශාල මුදලක් උපයනවා. දැන් තායිලන්තේ වගේ රටක් ගත්තොත් එහෙම අලියත්තු විශාල ප්‍රමාණයක් ඉන්නවා සංචාරක කර්මාන්තය යොදලා. ඉන්දියාව ගත්තත් ඒ වගේ, මියන්මාරය ගත්තත් ඒ වගේ. අපිට තමයි මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ චානක මහත්තයා. අපි මේ ගැන කතා කරමු අපේ සමාජයට. ඇත්තටම තායිලන්තේ මිනිස්සු තායිලන්තේ සංස්කෘතියට ආදරෙයි. මං කියන්නේ ලංකාවේ මිනිස්සු ආදරේ නැහැ කියලා හාමුදුරනේ. හැබැයි ලංකාවේ මිනිසුන්ගේ මනස වෙනස් කරලා තියෙන්නේ. ගොඩාක්ම දුරට රාජ්‍ය නොවන සංවිධාන වලින්. අපේ මිනිස්සු කවුරු හරි මොනවා හරි දෙයක් කිව්වොත් ඉස්සෙල්ලාම බාරගන්න පිටරටින් එන දේනේ. ඉතින් ඒක තමයි අපේ තියෙන වෙනස. අපි ඇත්තටම සත්තුන්ට ආදරේ මේ සංස්කෘතිය රැකගෙන යන්න අපි වෙන මහන්සිය මේ සත්තු ගෙනල්ලා මේ ඇත්තටම මේ රෑක මේ ගින්දරයි මේ ශබ්දයේ එක්ක මේ පෙරහැරවල් කළා මේ සංස්කෘතිය කරන් යන මහන්සියයි. ඒ දෙයක අලි දැන් අවුරුදු ගානකට කලින් අලි 65ක් 70ක් දැම්මේ ලංකාවේ. එතකොට අලියැත්තු 400ක් 500ක් ඉන්න කාලෙක හාමුදුරනේ. දල ඇත්තු සාමාන්‍යයෙන් එතකොට 15ක් 20ක් සාමාන්‍යයෙන් මේ සබරගමුවේ හිටියා. ඒ කියන්නේ ලංකාවේ එතකොට දල ඇත්තු ඉන්නේ නැති 100කට අධික ප්‍රමාණයක්. ඉතින් ඒ කාලේ අලි 65ක් ගේනවා කියන්නේ තෝරලා තාත්තලා පෙරහැරට සුදුසු හත්තු ඒ කාලේ තෝරගෙන අලි 65ක් ගේනවා. ඒක පරිස්සමෙන් කරනවා. දැන් අපි අලි ලංකාවේ මිනිස්සු 100කට කිට්ටු ප්‍රමාණයක්. ඉතින් ඒකෙන් අලි 25ක් 30ක් ගේනවා කියන්නේ පෙරහැර තුනක් එක්ක ලොකු අභියෝගයක්. ඒක අපි කරගෙන මේක මිනිසුන්ටත් හානියක් නොවි සතුන්ටත් හානියක් නොවි සංස්කෘතියත් රැකගෙන ලොකු අභියෝගයක්. අනිත් එක මේවට පිටරටවල වලින් මිනිස්සු සහභාගී වෙනවා මේවා බලනවා. එතකොට මිනිස්සු ඒවට කැමති මොනවා හරි ක්‍රමවේදයක් හදලා මේවෙන් ඇත්තටම ආදායම් උපයන ක්‍රමයක් හදන්න පුළුවන්. ටුවරිසම් වලින් අපිට රට දියුණු කරන්න පුළුවන්. තායිලන්තේ ඇත්තු 100 යනවා හාමුදුරනේ ටුවරිසම් වල. ඒ දේවල් කරන්න සංස්කෘතික අංග තියෙනවා. අලින්ගෙන් අර සෙල්ලම් කරන දේවල් තියෙනවා. ඒ දේවල් හැම දෙයින්ම ඩොලර්ස් රටට එනවා. ලංකාවේ අයි දන්නේ මේ දේවල් වලට මේ විදිහට තහනම් දාලා මේ නීති රීති දාගෙන සත්තු මේ විදිහට මේවා කරගෙන යන්නේ කියන එක.